යන්තම් වැදෙන පොඩ්ඩක්. මොකද්ද මම මේ කරේ? නෑ යන්තම් වැදෙන පොඩ්ඩක්. යන්තම් මොකද මේ බලන්න. නෑ මෙන්න මෙතන යන්තම් හීරුනේ බං. මේ බලන්න කැල්ලනේ බං මොලේ නැති. නෑ කියන්නේ එහෙම යාවේ නැහැ. යන්තම් මතන මේ බලන්නකො දැන් මොලේ නැද්ද මම මේ දාන වාහනයක්. මෙතන වැදුනේ මම පොඩ්ඩක්. යන්තම් වැදුනේ. යන්තම් මේ ගැලවිලා ගිහින් තියෙන්නේ බං මේ බලන්නකො නිකන් මේ ගැලවිලා බලන්නකො වෙනවනේ. මේ ටික නම් පොඩ්ඩක් තිබුණානේ. තිබුණ නෑ බං ඔය දැන් මේ වැදිච්ච ඉඳන කොහමද වාරි ඉඳ තියෙනවනේ දැන් දාන්නේ. පොඩ්ඩක් මෙන්න මෙතන වැදුනේ යන්තම්. අයින් කළා මම අයිනේ නෙමෙයි මේ මෙතනින් මම දැන් මේ දාලා එනකොට මෙතන හයිට් එක තිබුණේ බං මේ දාන්න. නෑ මම ඉතින් අයින්ම කරානේ. අයින් කරා මේ බලන්න ඉතින් මේ බලන්නකො. මෙන්න මෙතන යන්තම් මෙන්න බලන්නකො ඉතින්. නෑ ඔක හදා ගන්න පුළුවන්. හදා ගන්න කියා බං මොලේ නැති මම පොඩ්ඩක් පාර බලන්න. ඔය කොට අයින් කරන්න බෑනේ බං ඉතින්. අයින් කරන්නේ කියා බං වැදිලා. මේ බලන්න මේ කැල්ලේ මේ ඉතින් හදලා දෙන්න මේ ඉන්ෂුරන්ස් නෑ මේකේ. ඉන්ෂුරන්ස් නෑ කියලා හරියට නෑ. ඉන්ෂුරන්ස් නෑ කියන්නේ බං මොලේ ඈ අයින නෙමෙයි අක්කේ මේ ඉඩ තිබුණානේ දාන්න ඉඩ තිබුණා. මන් දන්නේ නැහැ මේ හදලා තියා මට නම් ඉතින් මේවා දාන්න. ඉන්ෂුරන්ස් දාලා නැහැ අපේ. මේවට ඉන්ෂුරන්ස් නෑ බං මේ සල්ලි දීලා ගෙන ආපුවනේ. සල්ලි දීලා පාරේ මොකද බයි ඉන්ෂුරන්ස් දාගන්න එපා. ඈ නෑ රණ්ඩු කරනව නෙවෙයි මම යාට ඉඩ දීලා මම හෝන් එකකුත් ගැව්වා පෙර පාසලේ ඉඳලා බෙහෙත් ගේන්න ගියේ ඊට පස්සේ ආපහු දැන් මේ දාලා යන්න ආවේ මන් දන්නේ මේක දැන් දොර අර ගන්න බැරුණොත් තියෙන අවුල වෙන්නේ නෑ එහෙම අවුල නෑ බලපන් හැපි බර්ත්ඩේ Happy birthday. Thank you. Ini kan mulut kan.
කලින් අපි තමයි මේ තීරණය කරේ වල්ලි. නෑ අතර මම ඊ දවසෙන් බලන් හිටියා විශ් කරයි කියලා මගේ FB එක මම මේ දාලා තිබ්බේ only මේ Facebook එකේ මේ බර්ත්ඩේ එක. ඒ නිසා මට හිතුණා හරියට අමතක කරලා ඉන්න. හැබැයි මම මේ අර කවුද මගේ යාළුවා ඉෂාර දාපු පෝස්ට් එකට හරි විශ් කරයි කියලා බලන් හිටියා. මම බලන්න අද දාන්න. එවැනි සර්ප්‍රයිස් එක මම ඊයේ හිතුවේ නෑ. උන්කොත් මේ ඇස්සේ කියලා මහත්තයා බටර් කේක් එකක් දෙන්න බැරුණා නෝනා කපන්න ගිහින්. අපි තමයි කේක් එක කේක් එකක් වාව්. යාළුවා. ගොඩක් ලස්සනයි එක. තමයි දැක්කේ නෑ අම්මලි තරම් දෙකේ තමයි දන්නේ. ඔක්කොම ඉන්නවද? ඔක්කොම ඉන්නවද බලන්න ඕකේ? අල්ලන්න පිටේ. Thank you අමෝදම. මොම් ස්තුතියි. මේ ප්‍රශ්න හරියට මුදාලා. අහි දෙන්නේ හොඳට වීඩියෝ එකද? මේක මම මේ සාදරේ හැමෝටම ළමයි දෙන්නේ. කොක දෙන්න අන්න හයියෙන්. අවුරු කල්ලගෙන හයියෙන්. උරුමහට දෙන්න. ඒක මට අල්ලන්න. ඕන. හරි. දැන් ෆොටෝ එකක් ආදරේ යාළුවනේ මිස් ප්‍රයිස් ඉන්න අද රංගකකුළු පිටපාසලේ මිස්ගේ දෙවෙනි සර්ප්‍රයිස් උපන්දින වාඩිය අද අම්මලා ටික එකතු වෙලා ඉතින් මාසයක් දෙකක් විතර යනවා කතා කරලා මිස්ගේ උපන්දින එනවා මේකට සර්ප්‍රයිස් එකක් දෙන්න ඕනේ කියලා ආදරේ මතක් කරන්න ඕන කුවේට් එකේ සිටින සානියක්වත් ආදරේ මතක් කරන්න ඕන යක්කත් මේකට මූලිකත් වෙලා කතා කරා මිස්ටර් නිජපුරෝගේ වාසනාවන්ත උපන්දින ප්‍රාර්ථනා කරනවා ලෙඩ දුවක් කරදරයක් නොවේවා ආදරණීය දුව දරුවන්ටත් අධ්‍යාපන කටයුතු දින දින සාර්ථකව ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැම දිනකටම බොහොම ස්තුතියි අපි සම්බන්ධ වුණාට. ඒවා මේ මගේ දෙවෙනි සර්ප්‍රයිස් එක ඇත්තටම මම හිතුවා හිතුවේ නැහැ මට පුංචි දුකක් තිබුණා ඊයේ දවසේ දෙමව්පියෝ කවුරුවත් මට විශ් කරේ නැහැ. හැබැයි මට මිහිඳියාව තුල පුංචි සැකයකුත් තිබුණා. මොකද මෙයාලා මෙහෙම නිහඬ වෙලා ඉන්නේ කියලා. මොකද මේ අවුරුද්දේ ආයෙත් අමතක වුණා ගිය අවුරුද්දේ දෙමව්පියන්ට බර්ත්ඩේ එක මතක ඇති කියලා මං හිතුවා. හැබැයි නිහඬියාව පුංචි ගැටලුවක් වුණා. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි. ගොඩක් පිං මම වෙනුවෙන් මේ විදිහට සූදානම් කරාට. ඉතින් ආදරේ හැමෝටම